හරි සුබ දවසක් වේවා සර්වම මගෙත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම. එතකොට මම ටික කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මට. මොකද මේ අපේ සර්බිම කුඹුරුයායෙත් ඒ කියන්නේ එහෙම විශේෂ වැඩක් සිද්ධ වුණේ නැහැ ඔයාලට පෙන්වන්න තරම් දෙයක්. සාමාන්‍ය පරිදිම අපි වැඩ කටයුතු කරගෙන යනවා. වතුර ටික බලනවා ඒව එනවා. ඒ ටික තමයි කරගෙන යන්නේ. එතකොට මේ චූටි වැඩක් පෙන්වන්න හිතුණා මේ මම මගේ පොඩි විවේක වීම ඉන්න කාලේ පොඩි බ්‍රේක් ටයිම් එකේ කුඹුරු වලට යනවා වගේ කාලය කර පොඩි වැඩක් තමයි පිටිපස්සේ තියෙන්නේ. මේක මේ ඇත්තටම මේ ව්‍යාපාර අදහසකින් කරපු දෙයක් නෙවෙයි. මේ අම්මා වෙනුවෙන් තමයි මේ දේ කරේ. මේ ඒක ගැන චුට්ටක් ඔයාලට පෙන්වන්න හිතුණා. ඉතින් මේ අද මම පෙන්වන්නම් අපේ අම්මගේ ඇන්තෝරියම් මේ ගෘහේ හැදුණු විදිය. හරි මේ විශේෂ සමුද්‍රව්‍යයක් ඉතින් යොදාගත්තේ නැහැ. වත්තපල්ලයෙන් හම්බෙච්ච ඔය වත්තපල්ලය තියෙන ගස් ටිකක් රේමේ තිබ එකක් කෝටු ටිකක් තමයි කපාගෙන ආවි ලෝක හැදුවේ. ඔයාලට පේනවා. එතකොට මේ බංගුණත් ගහලා තියෙන අර ගේ හදන්න ඒ දවස්වල පාවිච්චි කරපු ලීරපු මේ වගේ පිටපාළු තමයි ඔය පාවිච්චි කරේ. ඉතින් ওই විදිහට තමයි ඒ ටික හදාගත්තේ මුලින්ම. එතකොට මේ තියෙන්නේ අර net එක වැහුවට පස්සේ ඉතින් ඒතර විශේෂ දෙයක් නැහැ. ඉතින් අර මේ වගේ හොඳට මේ සෙවන දැලක් එහෙම නැත්නම් ෂේඩින් net එකක් සම්පූර්ණ ওই විදිහට වට කරගත්ත උඩටයි වටේටයි සම්පූර්ණයෙන්ම. හරි එතකොට ওই විදිහට තමයි net එක වහලා ඉවරනාම පස්සේ වෙවුනේ. හරි පේනවනේ අම්මයි නෝනයි දෙන්නම හරියට වැඩ. ඔන්න මොකද එයාලගේ තමයි මේ වැඩේ. ඉතින් මේ ඔන්න පේනවනේ ඒ දෙන්න හරියට වැඩ. හරි ඔන්න අන්තිමට මෙච්චර දවසක් අඹ ගහක් යට තිබ්බ ඇන්තෝරියම් වල ටික ඔන්න ඔය විදිහට තමයි අපේ අම්මගේ මේ ඇන්තෝරියම් ගෘහේ ලස්සනට පිළිවෙලට අඩු කරාට පස්සේ පේන විදිය. ඉතින් අවසාන වශයෙන් ඔන්න ඔය විදිහට තමයි අපේ අම්මගේ ඇන්තෝරියම් ගෘහේ අවසාන වුණේ. ඉතින් ওই විදිහට තමයි වැඩේ සිද්ධ වුණේ. හරි. එහෙනම් මේ මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.